උදෑසන 7:00යි. 6:00ට නැගිටින්න හිතාගෙන ඉන්නවා. හරිම ආසාවෙන් පටන් ගත්ත ගමන මම ටිකක් අසනීපෙන් ඉන්නේ උනාට vlog එකක් ගෙනාවේ නැති නිසා මම හිතුවා මෙහෙම වොයිස් කරන්න. ගොඩක් අය මගෙන් මොඩලින් ගැන අහනවා. ඉතින් ඒක නිසා මම හිතුවා ක්ලාස් එකේ දේවල් ටිකක් චුට්ටක් කියලා දෙන වගේම මගේ එක දවසක් ගෙවෙන විදිය ඩේ vlog එකකින් ගේන්න. ඉතින් අද නම් මට විශේෂ දවසක් ක්ලාස් එකේ අපේ පැජන්ට් ඩේ එක. කොහොම වුණත් දවස ලස්සනට පටන් ගන්න හැදුවට මගේ පර්ස් එක නැති වෙලා ඇත්තටම ඉතින් ඒක නිසා ඒකේ මගේ ID එක කැම්පස් ID එක ලයිසන් එකේ හැමදේම තිබ්බා. ඉතින් ඒක නිසා මට හරිම අවුල් හිතට මම ටක් ගාලා එතනට ගියා බලන්න උනාට තිබ්බේ නැහැ. මම හොස්ටල් එකේ ඉස්සරහා පාක් එකේ තමයි ඒක නැතිලා තියෙන මට මතකයි. එතකොට ඒක හොරකම් කළාත් නෙමෙයි මේක මගේ අතින් වැටිලා. කොහොම හරි දැන් තිබ්බේ නෑ ඒක. ළමයි මම මේ කල්පනා කරේ අපේ ජීවිතේ කොච්චර වෙනස් වෙනවද කියලා. දැන් මම තනියම මගේ වැඩ හැමදේම කරගන්න ඕන. මම තනියම පොලිසියට ගිහිල්ලා එන්ට්‍රි එකකුත් දාලා මම ගියා මගේ වැඩ ටික ඉතුරු වැඩ ටික කරගන්න සැලොන් එකට. උදේටත් පොඩි දෙයක් කාලා මම සැලොන් එකට ආවා. මගේ ඩ්‍රෙස් එකක් අඳලා මේකප් එක දාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම මගේ මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා නම් මේ අකට කියලා තමයි මේකප් එක දාගන්නේ. යාමට ලස්සනට මේකප් එක දාලා දෙනවා. දැන් නම් ඉතින් ගොඩක් දේවල් තනියම කරගන්න පුරුදු වෙලා. ඉතින් මම තනියම තමයි ගොඩක් දේවල් කරගන්නේ. මම සාමාන්‍යයෙන් මේකප් එකක් දාගන්නත් පුළුවන්. ඒකට අද පර්ෆෙක්ට් යන්න ඕන නිසාම මෙයාක ගාවට ආවා. අනේ ඩ්‍රෙස් එකම හොගන්න මට ගොඩක් ටයිම් තිබ්බේ නෑ. මං කොළඹ හිටපු නිසා මට කොහොමදවත්ම කෙනෙක් හම්බුනේ නෑ. කොහමද මේ තියෙන මගේ ෆයිනල් ලුක් එක. මං හිතන්නේ මං චුට්ටක් පරක්කුයි වුණාට ඉතින් ට්‍රැෆික් නේ කරන දෙයක්වත් නෑ වෙන. මම යනකොට ගොඩක් අය ආවිත් හිටියා. ඒ වගේම මිස් ඒ වෙලාවෙත් පොඩි රැස්වීමක් අරගෙන අපිට කතා කර කර හිටියේ. ඉතින් ටක් ගාලා ගිහිල්ලා අහගෙන හිටියා. ඉතින් ගොඩක් අය මොඩලින් කිව්වම බයයි. මොඩලින් කිව්වම ගොඩක් අය හිතනවා ඒක වැරදි දෙයක් ඒක කරන්න ඕනේ නැති දෙයක් කියලා. ඒත් මට විශ්වාසයෙන් මං තෝරගත්ත මගේ මිස්. ඉතින් මං හිතනවා මම ගත්ත හරි තීරණයක් තමයි ඒක කියලා. මං කියන්නේ නෑ මොඩලින් ෆීල්ඩ් එකම හොඳයි කියලා. හැබැයි අපිට හම්බෙන මිනිස්සුන්ගෙන් සමහර මිනිස්සු හොඳයි සමහර මිනිස්සු නරකයි වගේ තමයි මේ හැමදේම. ඒක නිසා තමන් දැනගන්න ඕනේ. මං විශ්වාස කරන දේ තමයි තමන් දැනගන්න ඕනේ හරියට ජීවත් වෙන්න. පරිස්සමෙන් තමන්ගේ වැඩ ටික කරගන්න. ඉතින් මම මෙච්චර දුරක් ආවා වගේ මං හිතනවා මම විශ්වාස කරනවා මට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මං ආසාවෙන් ආපු ගමන මේ තියෙන අපිට ඉන්න තියෙන තැන අපිට වෙනම ඉන්න තැනක් තියලා තියෙනවා. දැන් නම් මං හිතන්නේ බෑක් ස්ටේජ් යන්නද කොහෙද දන්නේ මට හරියට මතකත් නැහැ දැන් මොකටද මේ මං කරකැවෙන්නේ කියලා. පර්ෆෝම් කරන්න තමයි මං හිතන්නේ යන්න හදන්නේ. කොහොම වුණත් මගේ හිතේ අර අවුල තාමත් තියෙනවා. මගේ පර්ස් එක නැති වෙච්ච එක මොකද මට ඒකේ වටින දේවල් ගොඩක් තිබ්බා. ඒත් ඉතින් අපි ඒ වෙලාවට හරියන විදියට හිත හදා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ජීවත් වෙන්න අමාරුයි. දැක්ක නේද මිස්ගේ ලස්සන හරිම ලස්සනයි ඩ්‍රෙස් එක නම් ඇත්තටම මාරම ලස්සනයි. මිස් කොහමද ඉතින් හැමදාම අඳිනවා වගේ මොකක් හරි වාව් ඩ්‍රෙස් එකක් තමයි. මේ නම් කතා කරන්න තමයි හදන්නේ. කියන්නේ විනස්ලගේ නම් කතා කරන්න හදන්නේ. අතට ඔය ඇත්තටම top 15 එන්න ලැබුණා කොහොම හරි මගේ නම කියනකොට ඇත්තටම මාර සතුටක් දැනුනේ. ඒත් තව ඉස්සරහට ගොඩක් දේවල් තියෙනවා. මොකද top 15 විතරයි ආවේ. ඉතින් ලබනවලද try කරනවා අතරින්නේ නැහැ මං කොහොමත්. කුකුල් දෙක රිදෙනවා. කොහොම හරි මම මේ ෆීල්ඩ් එක තෝරගෙන දැන් මාස 8ක් විතර වෙනවා. For 2020. අයිම් එක නම් මතක නෑ. ඒත් ඔන්න අතරින් ඉවරයි ඔක්කොම. ඉතින් ආයෙමත් ආවා චේන්ජ් එකක් දාගෙන දැන් ඉතින් යන්න ලෑස්ති වෙන්න ඕනි. අද වින් කරන්න බැරි වුණාට මම ආයෙමත් දවසක try කරනවා. අනිවාර්යෙන්ම මට ඉගෙන ගන්න තව ගොඩක් දේවල් තියෙනවා. මිස් ළඟින් ඉගෙනගෙන ඉතිරි ටිකත් හදා ගන්න කොහොම හරි. මම හරි අකමැති දෙයක් තමයි ප්‍රශ්න මගේ දේවල් හැමතිස්සෙම කල්පනා කරන එක. හැබැයි මම කැමතිම දේ තමයි මෙන්න මේ ටයිම් එකට මගේ දේවල් කල්පනා කර කර ජනේලෙන් තනියම එළිය බලාගෙන යන එක. එතකොට මට මගේ දේවල් ගොඩක් මගේ දේවල් විතරක් නෙමෙයි ගොඩක් දේවල් මතක් වෙනවා. මම හිතන්නේ ඒක හැමෝටම එහෙම වෙන්න ඇති. කොහොම හරි දවස කොහොම පටන් ගත්තත් අපි ලස්සනට ඉවර කරන්න ඕනේ. ඒ වුණාට මම දැන් පොලිසියට යන්න ඕන මගේ අර වැඩේ බලන්න. මොකද මගේ පර්ස් එකේ වැඩේත් බලන්න ඕනේනේ. ඉතින් ඒකත් බලලා තමයි දැන් හොස්ටල් එකට යන්නේ. වෙනදාට කැම ගන්න කඩේම කැම එකක් ගෙන යන්නත් ආවා. මොකද ආයෙම තේන්නේ නැහැ කියලා කියන්න උමනාව තිබ්බා. මොකද මේ යන්නේ කාලින් ගින්න අවසාන දවස් ටික. ඉතින් ඒගොල්ලන්ටත් කියන්න උමනාව තිබ්බා. ඉතින් යන ගමන් චුට්ට වෙලාවක් මෙතෙන්ට වෙලා තියලා යනකොට ඕපන් යුනිවර්සිටි එකේ පොඩි රණ්ඩුවකුත් යනවා වීඩියෝ කර කර. ඒ නිසා වීඩියෝ උනේ මේ මම හිතන්නේ ඒගොල්ලන්ගේ අවුරුදු දෙකේ පොඩි රණ්ඩුවක් වෙන්න ඇති. මම ඉතින් චුට්ටක් ඉතින් ඒ පැත්තට ඇහැදාගෙන ඉඳලා හොස්ටල් එක ඇතුළට ආවා. මට හිතෙන්නේ කාලින්ග හොස්ටල් ගොඩක් පාළුවට ගිහිල්ලා තියෙන්නේ කියලායි. ඒ කියන්නේ අවුරුද්දක් පුරාවට බඳුණු මතක හැමදේම ඉවර වෙලා. ඒ කියන්නේ අපේ ළමයි දැන් මේ වෙනකොටත් ගෙවල් වල ගිහිල්ලා හරිම දුකයි දැක්කම දාලා යන්න වෙනවා කියලා. ඉතින් අපිට හැමදේම එහෙමනේ. ඒ නිසා කොහොම හරි දවස මගේ මේ විදියට ඉවර කරා. Day 2 අනේ
මොකද නම් ඉතින් කොච්චර සතුටින් හිටියත් මාර මවුල් හිතට මොකද අවසාන දවස් නිසා කට්ටියම කාලින් ඉන්න කොහම හරි දැන් ඉතින් අපිට වැකේෂන් ගෙදර යන්න තමයි හදන්නේ කට්ටියම ආයෙමත් දවසක හම්බෙමු ලස්සන vlog එකකින් එතකන් මම ගිහින් එන්නම් bye